Good morning ඔක්කොම. වෙලාව උදේ 4:00යි. අපි යන්න යදන්නේ වැඩට තුන්වෙනි දවසේ. මෙන්න ඇදියා පේනවනේ. මේකට තමයි මයින් සයිට් එකේ වැඩ පටන් ගන්න. අපි ගිහින් බලමු. සාමාන්‍යයෙන් උදේට මේගොල්ලන්ගේ වෙනම ක්‍රිබ් හට් එකක් තියෙනවා. ඒකට ගිහලා අපි අපේ කැම ටික අරගෙන තමයි යන්න තියෙන බස් එකට. බස් එක යනවා 5ට කලින්. ඒ මම ඊයේ ගිහිල්ලා මගේ කැම ටික පැක් කරගත්තා. ඉතින් එහෙනම් මම උදේ ගන්න යන්නේ ඔක්කොම ටික බෑග් තියෙන්නේ. කෙලිම බස් එකට යනවා. අද අපිට තියෙන්නේ මේ හෝස් චේන්ජ් අවුට් එක. AC හෝස් එක. අතන තියෙනවා ඇකියුමුලේටර් එක ඩෝස් එකේ. ඒක නම් කම්ප්‍රෙසර් එකට තමයි යන්නේ. මේ ඩෝස් එකක හෙල් හෝල් එක ඇතුළ. ඔයගොල්ලන්ට පේනවනේ. අපි චේන්ජ් කරලා බලමු මොකද වෙන්නේ කියලාද. මේ සේම් ඩෝස් එක අපි කරපු ඒ ඩෝස් එකම තමයි නයිට් ෂිෆ්ට් එකේ එක්කනා මේ ගොඩක් වැඩ කරලා තියෙනවා. එයා හෝස් ටික දාලා තියෙනවා. දැන් තියෙන්නේ හෝස් ටික ක්ලෑම්ප් කරලා ගෑස් කරන්න. හැබැයි තව වැඩ ගොඩක් යනවා මේ ඩෝස් එකේ මාත් එක්කම. ඉතින් මට මේක ඉවර කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඔයාලට පේනවා නම් සම්පූර්ණ මේක ඇතුලේ තියෙන්නේ මේ හෝස් වයරින් එන්නේ හරියන්නේ. ඕකේ. අපි ඉස්සරහට බලමු කොහොමද වෙන්නේ කියලා. දැන් මම කොෆි එකක් බොන්නවා. වැඩ පටන් ගන්න කලින් කොෆි එකක් බොනවා වැඩ පටන් ගන්න. බලමු මේ තියෙන අපේ ක්‍රිබ් හට් එක. tinggal apa buat tanah TV sini dia kakek tuh ada පැත්තට ඕඩර් එකක් තියෙන්නේ. අපි ඉන්නේ පාක සෙක්ෂන් එක. මේක තමයි ඔක්කොම ඕන හෝසස්, ස්පයිරල් රැප් හැමදේම තියෙන්නේ. හෝස් එකක් කරනොත් එහෙම හදන්න මේක තමයි ඉන්නවා. මේක පොඩි ෂොප් එකක්. ඔව් මගේ ඩෝස එකට ඕන වුණා ස්පයිරල් රැප් වගේ හෝස් ටික ක්ලෑම්ප් කරන්න. බලමු. ගත්තා. බොයිස් අපි ඉන්නේ දැන් ඩෝස එකේ යට. ඔයගොල්ලෝ බලුවත් මේ හෝස් එක තමයි මම චේන්ජ් කරන්නේ. ස්ටාර්ට් මොටර් ඉතින් මෙතන තියෙන කම්ප්‍රෙසර් එක පුලි දෙක ඔසරයට බලමු අපි මේක චේන්ජ් කරලා. මේ තියෙන AC හෝස් එක දෙකක් high side, low side. මේක නිකන් ලංකාවේ වතුර හෝස් එකට වැඩි ලොකුයි. දැන් අලුත් එක දාන ගමන් ඉන්නේ. අද තුන්වෙනි දවස්. අද දවසත් ඉවරයි. අද නම් මහන්සි. ඒක පුරාම ගන්න දෙන්නේ මට. ලොන්ඩරි එකට යන්නත් තියෙනවා. මොනවද තියෙනවා. පුළුවන් උනොත් පෙන්නන්න මොකද්ද ලොන්ඩරි එක මෙහෙම කොහොමද ලොන්ඩරි තියෙන්නේ කියලා. බලන්න. මේ තියෙන laundry room එක. තියෙන laundry machines. යට washing machine. උඩ dryers. වතුර ගන්න පුළුවන්. microwave එකක් තියෙනවා. කොහොම තමයි. තුන්වෙනි දවසත් ඉවරයි. තව දවස් තියෙනවා 11ක්. අද දවසේ ගොඩක් වැඩ කරා. AC හෝස් චේන්ජ් එකක් කරා. හෙටත් ඒ ඩෝස් එකම තමයි තියෙන්නේ. ඒ මොනවා ඉතුරුලා තියෙද්ද නැහැ. ඒකේ එන්ජින් හානස් එකක් තියෙනවා. අපි හෙට හම්බෙමු එනක්. දැන් නිදා ගන්න වෙලාව හරි. රැයටටත් කිට්ටුයි. උදේ 4ට පටන් ගත්තේ වැඩ. හොඳටම ටයර්ඩ්.
ඉතින් වීඩියෝ එක බලන්න අනිත් අයත් බලන්න ෂෙයා කරන්න හෙට හම්බෙමු